හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට? ඔයාලා වෙනදෝගෙම අද සාදරයෙන් පිළිගන්න Eagle Geek Show YouTube channel එකට. ඉතින් යාළුවනේ අපි අද බලමු කොහොමද කියලා WhatsApp account එක permanently delete කරන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක touch කරලා අපේ YouTube channel එක subscribe කරන්න කියලා. එහෙනම් යාළුවනේ අපි දැන් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ මම ඔයාලට ආයෙත් කියනවා WhatsApp account එක delete කරාම නැවත ඒ account එකේ තියෙන chats recovery කරන්න බෑ. ඉතින් යාළුවනේ වැදගත් කියලා හිතන chats තියෙනවා නම් ඔයාගේ WhatsApp account එකේ මතක ඇතුව backup එකක් දාගන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවෝ මම දැන් මෙන්න මේ විදිහට මගේ WhatsApp application එක open කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ ඔයාලා කරන්න ඕනේ මේ දකුණු පැත්තේ උඩම කෙළවරේ තියෙන ඩොට් තුනක්. අන්න ඒ ඩොට් තුන උඩ මෙන්න මේ විදිහට touch කරන්න. ඊට පස්සේ යාළුවනේ පල්ලෙහාන් තියෙන settings කියලා option එකක්. අන්න ඒක උඩ touch කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒකෙන් යාළුවනේ ඔයා touch කරන්න ඕනේ මේ account කියන option එක උඩ. ඊට පස්සේ යාළුවනේ මෙතන පල්ලෙහාම යටින් තියෙන ඔයාලා බලා ගන්න පුළුවන් delete account කියලා. අන්න ඒක උඩ touch කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන අපිට අපේ ෆෝන් නම්බර් එක ගහන්න ඕනේ. ඒ කියන්නේ දැනට මේ WhatsApp account එක හදලා තියෙන ෆෝන් නම්බර් එක ගහන්න ඕනේ. ඒ කියන්නේ අපිට delete කරන්න ඕන WhatsApp account එකේ තියෙන නම්බරේ. මෙන්න මේ විදිහට නම්බරේ මම type කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ මෙතන පල්ලෙහා යටින් තියෙන delete account කියලා රතු පාටින් option එක අන්න ඒක උඩ එකපාරක් touch කරන්න. දැන් යාළුවනේ මෙතන යාළුවා reason එකක් කියලා ඕනේ. ඒක WhatsApp එකෙන් අපිට දීලා තියෙන මොකක් reason එකක්. ඊට පස්සේ යාළුවනේ ඔයාලා මෙතන type කරන්න මොකක් හරි දෙයක්. ඉතින් මම මෙන්න මෙතන no කියලා type කරනවා. ඉතින් යාළුවනේ ඒක මදි. දැන් ඒ කියන්නේ මම දැන් වචන දෙකක් මෙන්න මේ විදිහට type කරගන්නවා. no I need කියලා. ඊට පස්සේ මෙතන යට තියෙන delete account කියන option එකට touch කරලා මෙතන ඔයාලා confirm කරගෙන ඔයාගේ account එක delete කරනවද නැද්ද කියලා. ඉතින් මට මේ WhatsApp account එක delete කරන්න ඕන. ඒ නිසා මම මෙතන පල්ලෙහා තියෙන delete account කියන option එක උඩ touch කරනවා. ඉතින් යාළුවනේ WhatsApp account එක permanently delete කරන්නේ ඔන්න ඔය විදිහට. ඉතින් යාළුවනේ ඔයාලට වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් comment එකක් share එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මතක ඇතුව අපේ channel එක subscribe කරන්න. එතකොට යාළුවනේ මේ වගේ tech videos ඔයාලට දිගටම බලා ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි නැවත වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් සුබ දවසක්.